දේ දුන්නේ පාට 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 මල් පෙතිවල පාට 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 සමනලුන්ගේ පාට 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 රන්ගොයමේ පාට සහෝදර සහෝදරියනි මා තමුන්නාන්සේලාගෙන් අවසාන වශයෙන් ඉල්ලා සිටින්නේ මගේ මේ මිත්‍රශීලී ආචාරශීලී සුහදශීලී කොකා දිනවඩ ලෙසයි අපේ කොකා අපිට සුහ පාට පාට දේ දුන්නේ පාට 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 මල් පෙතිවල පාට 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 සමනලුන්ගේ පාට 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 රන්ගොයමේ පාට පුංචි කාලේ අපි පාටට ආසයි හැම පාටම එක වාගේම ලස්සනයි හැම පාටම එක වගේම ලස්සනයි කටුසු වෙසින් ඉන්නෝ පාට මාරු කරගන්නෝ කාසියටද වාසියටද රිලව් වගේ පැන්නෝ කාසියටද වාසියටද රිලව් වගේ පැන්නෝ මුතුරු වෙසින් ඉන්නෝ සතුරු පිලට පැනගන්නෝ කාසියටද වාසියටද රිලව් වගේ පැන්නෝ කාසියටද වාසියටද රිලව් වගේ පැන්නෝ පුංචි කාලේ අපි පාටට ආසයි හැම පාටම එක වාගේම ලස්සනයි හැම පාටම එක වගේම ලස්සනයි පක්ෂවලට පාට දැම්මේ ඇයිද දෙයනේ යක්ෂ පැටව් පාට හින්දා මරා ගන්නවා අනේ ඉස්සර වගේ පාටවලට ආස හිතෙන්නේ පිස්සුවාගේ එක පාටක් පස්සෙම යනවා සුවාගේ එක පාටක් පස්සෙම යනවෝ පාට පාට දේ දුන්නේ පාට 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 මල් පෙතිවල පාට 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 සමනලුන්ගේ පාට 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 රන්ගොයමේ පාට පුංචි කාලේ අපි පාටට ආසයි හැම පාටම එක වාගේම ලස්සනයි හැම පාටම එක වාගේම ලස්සනයි Take it easy පුතා. අපි බලමුකෝ ඊළඟට මොනවද කරන්න තියෙන්නේ කියලා. දැන් ඉතින් ඊළඟට සංස්ථා සභාපතිකමකටවත් try කරන්නයි තියෙන්නේ රාජා. එහෙම නැත්තම් ඉතින් තානාපතිකමක්. ඇයි දෙයියනේ මටම මෙහෙම වුණේ?
ඇයි ඔබ වහන්සේලා මට තව මනාප 125ක් ලබා නොදුන්නේ? තව 125ක් තිබුණා නම් මගේ කොකත් ඇතුළේනේ. ජනතාව විඳින දුක ඔබ වහන්සේලාට පේන්නේ නැද්ද? දැන් මං කොහොමද දුක් විඳින ජනතාවට සේවය කරන්නේ? දෙවියනේ ඔබ කොහෙද? සර් ඉතින් ඕවා දෙයියන්ගෙන් අහලා වැඩක් නෑ. මොකෝ දෙයියන්ට ඡන්ද දින එකක් ඈ. මේ කාලේ දෙවි කෙනෙක් ඡන්ද ඉල්ලුවත් දිනන්න පුළුවන් කියලා ෂුවර් එකක් නෑ. මොකෝ දෙයියන්ට සුසු කන්නේ ඡන්ද ඉල්ලන්නට තියෙන්නේ. දැන් සර්ගේ පෝස්ටර් වල උනත් ගහලා තිබුණේවා සර්ගේ චරිතය ඇතුලේ නැහැනේ. දැන් සර්ගේ පෝස්ටර් වල ගහලා තිබුණා අවංක එඩිටර් තරුණ නායකත්වයේ කියලා. විපුලේ මල්ලි උඹ ගියාම බලන්න සර් අවංකද එඩිටර්ද තරුණද? සර් හිටියට කමක් නෑ ඔබ කියහන්. කියනවා. අවංකත් නෑ එඩිටරත් නෑ තරුණත් නෑ. ඇහුන්නේ? ඔය කන් ඇහෙන්නෙත් නෑ. තරුණ නායකත්වය. ලියන මහත්තයා ඇයි සර්? උඹ යනවද කනවද? මොකක් සර් ඇහුවේ? උඹ මෙතනින් යනවද නැත්තම් මගෙන් මොන හරි කනවද? මම මොන හරි දුන්නොත් බොනවා සර්. දෙනොතට බොණ්ඩ. වහ. ඇයි යකෝ? මමගේ අහිංසක ජනතාවට සේවය කරන්න බැරි වෙච්ච එකට දුක් වෙනවා. මූමට බොඩ කතා කරනවා. හැබැයිටම සර් දිනුවා නම් ජනතාවට මොකද්ද කරන්න බලාපොරොත්තු වුණු සේවය? මමගේ අහිංසක ජනතාවට දුක් විඳින ජනතාවට ෂෙඩ් එකකුයි වයින් ස්ටෝර් එකකුයි දාලා දෙන්න හිටියේ. ඒක මතක් වෙනකොට මගේ පපුව පැලෙන්න එනවා. දීන මහත්තයා මෙහිනවා එන්න. දීන මහත්තයා තම සොඩ්ඩක් කටහන් ඉන්නවකෝ. මන්ත්‍රීතුමා කීත පාරක් නැතු. ඒකනේ. ඒ මනුස්සයා දුක් සීන් එකේ ඉන්නේ. මම බැලුවේ මල්ලි දුක වැඩි වෙලා නිකන් හරි මේක අඩියක් ගහමු කියලා කිව්වනම් සිරියමේ සාරා නේද? අනේ මේ මම මේ කළුම දල එන්න. සතුටුදායක ආරංචියක්. සතුරුදායකයි කියන්නේ සර් ඇත්තම කියනවා නම් හරිම සතුරුදායක ආරංචියක්. මොකක් සම්බන්ධවද? මරණයක් සම්බන්ධව. ඇහුන්නේ මරණයක් සම්බන්ධව. මරණය සම්බන්ධව? මරණය සම්බන්ධව නම් බෝරුවෝ කොහොමද ඒක සතුරුදායක ආරංචියක් වෙන්නේ? ඕකනේ කියන්නේ හැම මරණයක්ම දුකට හේතුවක් වෙන්නේ නැහැ සර්. සතුටුදායක මරණක් තියෙනවා. එහෙනම් කියලා බලන්න උඹලා ඔය කියන සතුරුදායක මරණාරංචිය මොකද්ද කියලා? මුදලාලි කියනවද මං කියන්නද? මල්ලි කියන්නේ මල්ලි. අයියා කියන්නේ. නෑ නෑ මල්ලි කියන්නේ. නෑ එක්ක අයියම කියන්නකෝ. දෙන්නගෙන් එක්කෙනෙක් කියහල්ලකෝ මගෙන් මැරුන්නකා. සර් ලිස්ට් එකේ ලිස්ට් එකේ කිව්වේ? මනාප ලිස්ට් එකේ ආයි ඩඩ ඇලින මහත්තයා මොකද ඔය මූට වෙලා තියෙන්නේ? අනේ මන් දන්නේ සර්. මට නම් පේන්නේ මොකේ නහිමියෙක් මැරලාද කොහෙද? මගේ නෑ හිමිය කොහෙද ඔය මනාප ලිස්ට් එකේ ඇල්වේ ගොන් ලියන්න. එහෙනම් කවුද මම මැරලා තියෙන්නේ? සර් ලිස්ට් එකේ ආයි ඩඩ අඩෝ ඩඩ ආයි ඩඩ. කරුමුදලාලි තමසවත් කියනවා කවුද මැරලා තියෙන්නේ කියලා. මනාප ලිස්ට් එකේ වැඩිම මනාප ගත්ත ධනජය ඇමතුමා. ඉතින් මැරිලාද?
තාම මැරිලා නෑ. තාම මැරිලා නෑ. මැරිලා නැද්ද? එහෙනම් උනටන්නේ. ඒ වුණාට ඕක මැරෙනවා. ඒක ෂුවර්. ඇයි මුදලාලි සුළුපටු මනාපතෝගයක්ද මේ මිනිස්සයා ගත්තේ? ඒ සතුටට heart attack එකක් ඇවිල්ලා කෙලින්ම පපුවෙන් එකයි. දැන් මිනිහා ඉන්නේ අර අයිසු දැඩි සත්කාරයකකේ. දැනටමත් මැරිලාද කියලා විශ්වාස නෑ සර්. ඕකනේ මම හැම තිස්සෙම කියන්නේ දූගේ වාසනාවට තමා මේ හැම දෙයක්ම මේ විදිහට සිද්ධ වෙන්නේ. You are very lucky, very lucky. අනේ තෑන්ක්ස් මාමා. ඇත්තටම මේක ඇහුවහම නම් මාමා මගේ හිතටත් ලොකු සැනසීමක් දෙන්නා. Of course. ඒ වුණාට ඒ මිනිස්සයා කවදා මැරෙයිද කියලා කවුද දන්නේ? එහෙම කතා කරන්න එපා. අද පන්නන්න අමාරුයි කිව්වා. කවුද කිව්වේ දොස්තර මහත්තයාද? නෑ කට්ටනි මහත්තයා. අපේ මන්ත්‍රීතුමාට සුහද කොකාට. මේ මෙතන ගෑ ගන්න පල්ල බං. යමල්ල ඉස්පිරිතාලෙට. බය වෙන්න එපා. අපි පොඩ්ඩක් බලමුකෝ. ඩොක්ටර්ස්ලා කියන විදිහට තත්ත්වේ නම් හොඳ නැහැ. අනේ දෙවියනේ. ධනජයමතුමාගේ ආයුෂත් තරම් මං ජීවත් වෙන්න ඕනේ. මොනවද ওই තම්සි කියවන්නේ? ධනජයගේ ආයුෂාරන් තම්සි ජීවත් වෙන්නේ? නෑ සර්. අපේ ආයුෂත් තරම් එතුමා ජීවත් වෙන්න ඕනේ. මේ කනකාටුදායක අවස්ථාවෙත් පරිදි වන්න එපා සර්. අනේ ඉතින් අසරණ හොඳ මිනිස්සුන්ටමනේ මෙහෙම වෙන්නේ. මැරෙනවා නම් ඉතින් තව මැරෙන්න ඕනේ උන් කොච්චර ඉන්නවද? මොකක්? නෑ නම සර්ට කිව්ව නෙමෙයි සර්. ඇත්තටම සර් කොහොමද මේ ඇටැක් එක ආවේ? වැඩිම මනාපගත්තේ මෙතුමානේ. ඒ සතුටට. ඔන්න බලන්න සර් අපි මනාප ගණ්ඩ නැහෙනවා. මේගොල්ලෝ අරන් නැහෙනවා. මම මේ වෙනවට කියනවනේ මේස. සර්ලා දෙන්න වුණත් ඕනවට වැඩිය මනාප ගන්නේ පරිස්සමින් ආ. මොනවද ඔය මේ කියන මූසල කතා? මූට පිස්සු. ඇමතිතුමා. ඩොක්ටර්? ජය වේවා. පිස්සුද? මොකක්? වැඩේ හරි වැඩේ හරි වැඩේ හරි.